සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අදත් අත්සැසුම දෙවන අධ්‍යයනයේ අයට සුබ ආරංචියක් අරගෙන ආවා. ඔයාලා මේ විස්තරය ලැබෙනකන් නේද මග බලාගෙන හිටියේ. ඉතින් ඒ සුබ ආරංචිය ගැනයි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මන් දාන වීඩියෝ බලන්න. ඒ වගේම වීඩියෝ වලට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝව share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහසත් comment කරන්න. දිගටම රැඳිලා ඉන්න මාත් එක්කම ඔයාලට අත්සැසුම ගැන හරියටම හරි විස්තර දැනගන්න පුළුවන් අපේ channel එකෙන්. ඉතින් අත්සැසුම දෙවන අධ්‍යයනයේ අයට මේ සුබ ආරංචිය දෙවන අධ්‍යයනයේ හැමෝම මග බලාගෙන හිටියේ ඔයාලට කවද්ද මුදල් ලැබෙන්නේ කියලා. ඉතින් ඔන්න අත්සැසුම දෙවන අධ්‍යයනයේ අයට බැංකුවට මුදල් දාලා තියෙනවා. ඔයත් දෙවන අධ්‍යයනයේ ඉල්ලලා ඔයාව තෝරගත්ත කෙනෙක් නම් ඔයාට ඔන්න දැන් මුදල් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අත්සැසුම දෙවන අධ්‍යයනයේ අයට අද මුදල් බැංකුවට දාන්න පටන් අරගෙන තියෙනවා. රජය විසින් හැමෝම මග බලාගෙන හිටියා මේ මුදල් ලැබෙන ඉතින් මේ මුදල් ලැබෙන්නේ දෙවන අධ්‍යයනයේ තෝරගත් අයට ඒ අයටත් අද දවසේ සියලුම දෙනාට නෙමේ සල්ලි දාලා තියෙන්නේ. ටික දෙනාටයි ඒ අයගෙනුත් BOC බැංකුවේ අයට අද සල්ලි දාලා තියෙනවා. ඉතින් ඒ අයට අද ඉඳන් සල්ලි ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් සියලුම දෙනාටම හෙට ඉඳලා බැංකු ගිණුම් වලට මුදල් බැර කරනවා කියලා තියෙනවා රජයෙන්. ඉතින් ඔන්න ඔයාලා මග බලාගෙන හිටපු කාරණාව ඉෂ්ට වුණා. අත්සැසුම දෙවන අධ්‍යයනයේ අයට මුදල් දැන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි රජයෙන් කියලා තියෙනවා පසුගිය මාසවල හිඟ මුදලුත් එක්කම සියලු දෙනාට මුදල් ලබා දෙනවා කියලා. ඒ වගේම කට්ටියට දාලා තියෙනවා සල්ලි අරගත් අයත් ඉන්නවා. මේ හැම පැත්තෙම ආයට අද ගන්න බැරි වෙයි. නමුත් හෙට අනිද්දා ඉඳන් දිගටම ඔයාලට මේ මුදල් බැංකුවෙන් ලබා ගන්න පුළුවන් හිඟ මුදලුත් එක්කම. ඉතින් තවම සිස්ටම් එකේ අප්ඩේට් වෙලා නැහැ සියලුම දෙනාට මුදල් දානවා කියලා. තාම සිස්ටම් එක අප්ඩේට් වෙලා නැති නිසායි මෙහෙම පෙන්වන්නේ. නැත්තම් සමහරුන්ට පෙන්වනවා. කොහොම වුණත් හැමෝටම ඔන්න මුදල් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඔයාලට මේ දේ ගැනයි දැනුවත් කරන්න වුමනා වුණේ අද. ඒ නිසා මේ විස්තරය දන්නේ නැති ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම සල්ලි ලබා ගත්තා ඉන්නවා නම් ඒ කොයි පැත්තද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද නොදන්න අයට ආයෙත් දැනගන්න පුළුවන් කොයි පළාත් වලටද මුදල් දාලා තියෙන්නේ ගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.